හායි මම ගෝසිත මම අද අරගෙන ආවා ඔයාලට රසම රස ටින් මාළු කරි එකක්. ගොඩක් අය ටින් මාළු හදන්නේ තෙල් දාලානේ. කලාතුරකින් තමයි ටින් මාළු කරි එකක් හදන්නේ. ඒ නිසා ටින් මාළු කරි එකක් හදන්න හිතුන වෙලාවට මේ රෙසිපි එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. මොකද මේක හරිම ලේසි. ඒ වගේම වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මේ කරි එක හදන විදිහ බලන්න. මම අද මේක හදන්නේ ලොකු ටින් මාළු එකකින්. ඒකේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 425ක් වගේ තියෙනවා. මම මේ මාළු වල තියෙන කටු ටික ඉවත් කරගෙන තමයි තියෙන්නේ. ඒ වගේම අපිට ටින් මාළු එකේ තියෙන මේ වතුර ටිකක් ඕනි වෙනවා. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට අබෑට වලින් තේ හැන්දක් දාගන්නවා. දැන් තප්පර 30ක් වගේ මේ ටික පොඩ්ඩක් මික්ස් කරගමු. ඊළඟට මම මේකට දාගන්නවා උළුහල් වලින් තේ හැඳි භාගයක්. ඒ වගේම සූදුරු වලිනුත් තේ හැඳි භාගයක් දාගන්නවා. තව මේ වගේ කපාගත්ත ලූණු ගෙඩියකුත් එකතු කරනවා. රම්පේ කරපිංච ස්වල්පයකුත් දාගන්නවා. දැන් මේ ටික විනාඩියක් විතර හොඳට මික්ස් කරගෙන තෙලේ බෙද ගන්න ඕනි. ඊළඟට මම මේකට එකතු කරගන්නවා තලාගත්ත ඉඟුරු සුදු ලූණු වලින් මේස හැඳි දෙකක් වගේ. දැන් මේ ටික හොඳට මික්ස් කරගෙන විනාඩියක් විතර තෙලේ තෙම්පරාදු කරගමු අපි. ඊළඟට මම මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු වලින් මේස හැඳි එකමාරක්. දැන් තප්පර 30ක් වගේ මේ ටිකත් මික්ස් කරගමු. කපාගත්ත තක්කාලි ගෙඩියක් මම දැන් මේකට එකතු කරගන්නවා. ඒ වගේම කපාගත්ත මාළු මිරිස් කරලකුත් දාගන්නවා. දැන් මේ ටිකත් අපි විනාඩියක් විතර මික්ස් කරගමු. ඊළඟට මම මේකට එකතු කරගන්නවා ටින් මාළු ටික. ටින් මාළු වතුර ටිකත් ඒ එක්කම අපි එකතු කරගමු. ඒ වගේම තව පහේ ටිකක් මේකට දාගන්න ඕනි. මුලින්ම 3-5 කුඩු වලින් මේස හැන්දක් දාගන්නවා. කහ කුඩු තේ හැඳි භාගයකුත් දාගන්නවා. බෙදපු 3-5 කුඩු වලින් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. තව ලුණුත් තේ හැන්දක් වගේ දාගන්නවා. ඒ වගේම මම මෙතනදී දාගන්නවා තියපොල් කිරි වලින් කෝප්ප දෙකක් වගේ. දැන් මේ ටික හැමින් සැරේ මික්ස් කරගන්න ඕනේ මාළු ටික කැඩෙන්නේ නැති වෙන්න. මම දැන් මේක පියනෙන් වහලා විනාඩි 8ක් 10ක් විතර මධ්‍යම ගින්දරේ පිස ගන්නවා. මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ. දැන් මම මේකට එකතු කරගන්නවා උකු පොල් කිරි වලින් කප් එකක්. ආයෙත් හිමිහිට මික්ස් කරගමු අපි. ඊළඟට අපි මේක තවත් විනාඩි 3ක් විතර හොඳට පිස ගන්න ඕනි. දැන් මම මේකට එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක්. ආයෙත් හොඳට මික්ස් කරගමු. දැන් මම ලිප ඕෆ් කරගන්නවා. අන්තිමට මම මේකට දෙහියුෂ ටිකක් එකතු කරගන්නවා. මේකේ ඇඹුල් රසය ටිකක් වැඩි කරගන්න. ඔන්න අපි එහෙනම් මේ රසම රස ටින් මාළු කරි එකත් හදලා ඉවරයි. ඔයාලා පාන් කන දවසට මේ රෙසිපි එක අනිවාර්යෙන්ම හදාගන්න. මොකද මේ රෙසිපි එක ගොඩක්ම සෙට් වෙනවා පාන් කන්න. ඒ වගේම ගෙදරට හදිස්සි අමුත් එක්ක આવොත් ඔයගොල්ලොන්ට මේක හදන්න පුළුවන් නිසා මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් අපි තවත් රසම රස රෙසිපි එකකින් හමු වෙමු. එතකන් ඔයාලා මගේ මේ වීඩියෝ එකත් බලන්න.